හෙටාලේ කර දෙන්න කියන නේද අදම විසඳලා දුන්නා. නෑ හෙට දිහාට එනවා සර් ඒතර දවස ගන්න නවා. නෑ හෙට දිහාට එනවා කියා. නෑ එහෙම කියන්න එපා සර්. යන්න මම යන්න. එහෙම කරා සර් සම්සිල්ලයක් හමුන්නේ නැහැ කියලා එහෙම. යන්න එපා යන්න. නෑ අර කට්ටිය මට කියලා ගියා මේ කොන්සුලරලා මේ කට්ටිය සපෝට් එකක් දෙන්න කියලා කිව්වා අපි යනවා කියලා උණු ගියා. හරි ගියා මුනුත් කියනවා. හරි. අපරාධ අපේ කාලේ. අහුවියකෝ මේ ලියා ගන්න තිබුණේ කාලේ වෙලා කීයද? අපි ඉන්නද? යනවා. හැබැයි මේ පොලිස් කාර්යය දෙනා කරුව කියලා කියන්නත් එපා. හරි? එහෙම ගන්න ඒක කේබල් යනකොට දැනගන්න. ඒක කේබල් කියලා කියන්න නම් එපා. නෑ. ඒක කියන්නකෝ. ගමේ ගොඩේ ඕල්ල නෙමෙයිනේ බજાર ඉන්නේ උන්නේ. උඩ මූණ දින තැතු නිකන් මේකට යන්න මේක මොකක් වෙයිද? නිකන් බයික් එකේ ඉන්නේ කියලා දන්නවනේ. එහෙනම් මම කෝල් කරලා කියලා කියන්න ඕනේ. කියන්නේ මේ වෙලාව නෑ සර් සල්ලි දැන් නෑ හරි. යන්නකෝ. නෑ එනවා හෙට. අපි හෙට සමාජයට ওই කට්ටිය බයිසිකල් විතර මෙහාට එන්න එනවා. එහෙම කරන්න එපා සර්. අපි ගා සල්ලි මම ඔය ඔක්කොම ලියන්නේ මගේ වාසියට. හරිද? ඔය ස්ටන්තිය ලියන්නේ ඒකට තමයි. එහෙම කරන්න එපා සර්. සල්ලි තිබ්බනම් දීලා යනවා කියක් කරන්න. එහෙනම් ඒ කට්ටිය කියන්න ඕනේ මචං පොලිසිය කට්ටිය උදව් කරන්න කියන මං ගාව සල්ලි නැහැ කියලා. උන්ට කිව්වල උන් කිව්වා හරි මේ කාලවලට උදව් කරන ඔය කට්ටිය යන්න කියලා උන් කියා. නෑ මෙහෙමයි සර්. රුපියල් 4000 ගෙන 4000 තමයි ඔහොම දුන්නේ මම ගෙනාම සල්ලි. නැත්තම් සල්ලි ගෙනාව තිබ්බනම් සර්ට කියක් කරේ සර්. මොනවා හරි සම්දින්නේ දැන් නැත්තම් එහෙම උදව් කරලා සර්ලට කියක් කරේ. දැන් වරදොන උන්නාද? අපි කරුවා වගේ තමයි වැඩේ උනේ යන්නේ. ඈ? එහෙම නෙමෙයි සර්. අපි දෙන්නත් මෙයාවේ අර උඩ කටුවෙන් කියලා බලන්න අපි අතේ පොට්ටේ නෙමෙයි ඔයා බොසා කියලා නේ කිව්වේ. නෑ රුපියල් 4000 අපි අතේ තිබ්බේ. බොසා ඉන්නේ මෙහෙම නෑ මොකක් කරන්න එපාද මෙහෙම මෙහෙම කියලා කතා කරලා බොසා ඉන්නේ කොළඹද? කොළඹ ඉන්නේ ඔක්කොම දෙනා. හරිද මොනවා හරි කරගන්න කොහොමද? මොනවද කියන්නේ? දැන් හෙට එනවනේ සර් මොනවා හරි දාලා ගන්න හෙට. එපා. සර් හරි දැම්මද මොනේ? එපා. දැන් ඕනේ නෑ ඒක බලන්න නැත්නම් මැරෙන්න. අප්පා. ඊට පස්සේ ආයි නෑ ඔකට යන්න. ආද මම කියන්නේ මේක පලා ගියා කියලා. එච්චරයි මම එච්චරයි කියන්නේ. වැඩි කියන්නේ අවල් මේ කියන බැසි ඔක්කොම විතර කියන අවල් බැසි මේ රියන් කරලා පලා ගියා. එච්චරයි. එහෙම කරන්නේ. අර මේක ගැස්සන්නේ කියලා. අපි ගල්ලේ කියා කර තිබ්බන් සර් දෙනවනේ ඉතින් ඒක දෙන්නේ නැහැ කියලා. පලා ගියේ කියලා කියනවා. දැන් මොකද උසාවියට ගියාම පෙරකදු ගන්න මොකද හම්බෙන්නේ? මේ පෙරකදුරුවට කියනවාද සර් වැඩේ කරලා දෙනවා. වැඩේ සෙටල් කරලා දෙනවා. පෙරකදුරුවා කියනවා සර් මල්ලා හල්ලි නෑ. පස්සේ මොකක් හරි කරමු සර්. ඈ මයා. දැන් පෙරකදුරුව කියන්නේ මොකද? කොහොම නෙමෙයිනේ ගන්නෙ. ගාන කියලා ගන්නෙ. ඔය වැඩේට කතා කරන්නේ එච්චරම මට ඕන. මෙහෙට එනවා සර් මොනවා හරි බලන්න. දැන් ෆෝන් එක ඔන් කරන්න රෙකෝඩ් කරනවද? නෑ නෑ.